15 වෙනිදා මේ එන 15 වෙනිදා පුතේ අපේ ළඟම ග්‍රහ මාරුව සිද්ධ වෙනවා. ඒ රවි මිථුන රාශියට මාරු වෙන එක. කියන ලග්න 4ට ඉතාම සුබයි. කියන්නේ ලංකාවට ඉදිරියේදී දේශපාලනික වශයෙන් ආණ්ඩුව කරන කවුරු හෝ ඒක කවුරු හිටියත් ආණ්ඩුවට ඉතාම නරක කාලයක් උදා වෙනවා වගේම ජනප්‍රියතාවය වගේම ප්‍රශ්නගත දේවල් සෑහෙන්න ඉදිරියට වෙන්න පුළුවන් එක්කම ජනප්‍රියතාවය අඩු වෙලා මිනිසුන්ගේ විශ්වාසය බිඳ වැටෙන ඉතාම දරුණු තැනකට යන ඉදිරි මාස 6 ඉතින් පල්ලෙහාට යන ඉතාම නරක කාලයක් තමයි ආණ්ඩු කරන අයට තියෙන ප්‍රතිඵලය තියෙන්නේ. අතිකඩවල් රාශියකට පිහිට වෙන්න තියෙන ලෝකෙ තියෙන එකම යන්ත්‍රය මෙය පමණයි. මම දැන් කොහොම කියද්දි මට ප්‍රශ්නයක් එනවා. මේකේ ප්‍රතිඵල වැඩියෙන්ම ගන්නේ ආසියාවෙන් වැඩිම ජනගහනයක් ඉන්නේ ඉන්දියාවේ. අත්දැකීම් එක්ක මේකේ තියෙන ප්‍රතිඵල අපි අත්විඳලා අත්දැකලා ඒක මිලක් නියම කරලා ගන්න පුළුවන් විසිතුරු බඩුවක් නෙමෙයි. මේක ගන්න පුළුවන් මේක ඕන කෙනෙක්ට එහෙම කියලා කියන අය ඉන්නවා. හැබැයි පුතේ ප්‍රතිඵලය ගත්ත අයට තියනවද කියලා අහන්න. නෑ. 100ක් නම් ප්‍රතිඵල තියෙන්නේ 30 දෙනෙකුට විතරයි. 30යි තියෙන්නේ. ඇයි ඒ සියල්ල අයින් කරලා ගත්තොත් මේකේ 100% ප්‍රතිඵලය 100%යි. එහෙම නැතුව ඉල්ලන හැමෝටම දෙන අයගෙන් ඔන්න බොරුණන් අහලා බලලා ඔයගොල්ලෝ කියන්න ප්‍රතිඵල තියෙනවා. එතකොට කිලිහව්වීම කියලා කියන්නේ මේ යන්ත්‍රයට ඇරෙන්න අනිත් සියල්ලට මේක වෙන්න පුළුවන්. ඕරාව තුවාල කරගත්ත දරුවෝ තුවාල උණ හේතුව හොයන්නේ නැහැ. තුවාල වෙලා තමයි අපි ගාවට එන්නේ. අකුණෙන් එන බලය සහ ඝනත්වයේ වැඩිම පාෂාණය තමයි දියමන්තය. දියමන්තයේ තියෙන ඝනත්වයේ බවයි ඝන බවයි අකුණේ එන බලයයි එකතු කරලා හදන ශක්තියට තමයි පාලි භාෂාවෙන් කියන්නේ වජ්‍රය කියලා. මේක ඉන්දියාවෙන් තමයි අපි ජීවන් කිරීම සිද්ධ කරන්න පුතේ. එහෙම නැතුව ලංකාවේ මේක ජීවන් කරලා දෙන්න පුළුවන් ශුද්ධ පාරිශුද්ධ දේවාලයක් නැහැ. ඒකට හේතුවක් මම කියන්නම්. මේකෙන් ලබා ගන්න පුළුවන් ජයග්‍රහණ ආකර්ෂණය අතිමහත් අතිවිශාලයි. එයාට ඇත්තටම අත්දැකීම ඇඟට සහ ඇහැට දෙකටම ලැබෙනවා. කල්ලු මලයාලම් গুপ্তවේදී සෙල්ලප්පෙරුම් සාමි. හිතතුනි සුබ දවසක් හැමදෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්න දවසේදීත් ඉතින් බොහොම සුවිශේෂී කාරණා ටිකක් කතා බහ කරන්න සූදානම් වෙලා ඊට පෙර අපිට කතා බහ කරන්නට නොහැකි වුණු විශේෂ කාරණයක් තමයි මේ කතා බහ කරන්නේ. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා සම්පූර්ණ වැඩසටහන සාවධානව අහගෙන ඉන්න. මේ කතා කරන කාරණා ඇතුළේ ඔබේ ජීවිතේට මොනවද එකතු කරගන්න පුළුවන් වෙන්නේ කියන දේ පිළිබඳව ඔබ හොඳ අවධානයකින් ඉන්න කියන මතක් කිරීම අපි කරනවා. ඉතින් අද ප්‍රථම වතාවට තුමා සම්බන්ධ වෙනවා මේ සුවිශේෂී කාරණේ පිළිබඳව කතා කරන්න. සෙල්ලපෙරුම සාමිතුමා ආයුබෝවන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් සුවිශේෂී කාරණා කිහිපයක් තියෙනවා අපිට කතා බහ කරගන්න. දැන් ඒ කාරණාවලට යන්න කලින් දැන් අද ප්‍රථම වතාවට සහ අපේ නාලිකාවට ඔබතුමාගේ මූණ අලුත් නිසා මම කැමතියි පොඩ්ඩක් මේ ඔබතුමා කවුද මොනවද කරන්නේ කියන දේ පිළිබඳව ඔබතුමා මේ গুপ্ত ශාස්ත්‍රයේ ඇතුලේ ඔබතුමා මේ වෙනකොට විශාල වැඩ කොටසක් කරලා තියෙනවා කියන කාරණේ අපි දන්නවා. නමුත් නරඹන පිරිසට ඔබතුමා ගැන යම් අවබෝධයක් ලබා ගන්න මම කැමතියි මොකක්ද ඔබතුමාගේ ඉතිහාසය කියන එක පොඩ්ඩක් දැනගන්න. ඔව් රමේෂ් පුතා මෙහෙමයි මම මේකට සම්බන්ධ වෙන්නේ විශේෂයෙන්ම ගුරුකන් ක්ෂේත්‍රය කියන්නේ අපේ පාරම්පරිකව අපේ රටේ පැවතලා තියෙන්නේ සීයාගෙන් පුතාට පුතාගෙන් මොනපුරාට ආපු ක්‍රමවේදයක් තමයි අපේ গুপ্ত ශාස්ත්‍රය එහෙම නැත්නම් ගුරුකන් ක්ෂේත්‍රය හැදිලා තියෙන්නේ. හැබැයි මේකත් එක්තරා විදිහකට ගත්තම අපි වාස්තු විද්‍යාව විශ්වාස කරන හින්දා තමයි බය නැතුව ආකිටෙක්චර් කෙනෙක්ට ගේ හදන්න බාර දෙන්නේ. මොකද එයා ඒ විද්‍යාව විශ්වාස කරන නිසා. අපි වෛද්‍ය විද්‍යාව විශ්වාස කරන නිසා තමයි ලෙඩක් වුණාම වෛද්‍යවරයෙක් ගාවට දුවන්නේ. අපි පාලමක් උඩින් යන්නේ ඉංජිනේරු විද්‍යාව විශ්වාස කරන නිසා. බය නැතුව පාලම උඩින් යන්නේ මොකද අපි මේ විද්‍යාව විශ්වාස කරන හින්දා. එතකොට හඳ තරු ග්‍රහලෝකයේ ඉර ඒව කියන දේවල් විශ්වාස කරන්නේ සහ දන්නේ අපි රොකට් තාක්ෂණය විශ්වාස කරන නැත්නම් රොකට් විද්‍යාව විශ්වාස කරන නිසා. එතකොට මේ සියලු විද්‍යාවන් විශ්වාස කරන අතරතුරේ අපේ රටේ මතයක් හැදිලා තියෙනවා මේ গুপ্ত ශාස්ත්‍රයේ එක කොටාශයක් විසින් කරන දේවල් එක්ක මේක බොරු. ඒක නැත්තම් මිත්‍යාවක්. ඇත්තටම කිව්වොත් මේක විද්‍යාවක්. ඒ කියන්නේ গুপ্ত විද්‍යාව. গুপ্ත විද්‍යාව කියලා විෂයපතයක් මේ වෙනකොට විශ්වයේ තියෙනවා. හැබැයි මේක ප්‍රගුණ කිරීමකින් තමයි මේකේ තියෙන ශක්තිය ළඟා කරගන්න පුළුවන්. රොකට් විද්‍යාව ඔය විද්‍යාව ප්‍රගුණ කරපින්ද තමයි අර ටොන් ගානක බර රොකට් එකක් අහස උසට යවන්නේ ගද්දාකාශයට. ඒකත් එක්තරා විදිහේ විශ්ව ශක්තියක්. හරි? ඒ විදිහම තමයි අපි මේ තියෙන අපේ වටේට තියෙන ශක්තියින් ප්‍රයෝජනයට අරගෙන අපිට කරදර කරන සහ අපිට හොඳ කරන දෙකයි තියෙන්නේ. හොඳ කරන සහ කරදර කරන ශක්තියින් ප්‍රයෝජනයට අරන් කරන මේක විද්‍යාව
ගුප්ත විද්‍යාව ප්‍රගුණ කරපු මේක ගුප්ත විද්‍යාව වැඩියෙන්ම ප්‍රගුණ කරන්න පුළුවන් තැන ඉන්දියාවෙන් ප්‍රගුණ කරලාපු ගුප්ත විද්‍යාවෙන් වැඩගත්ත ගුප්ත විද්‍යාව සම්බන්ධව ප්‍රගුණ කරපු ගුරුතුමෙක් තමයි මම. හරි ඉතින් හඳුනා ගැනීම බොහොම සතුටක් ඔබතුමා. මොකද දැන් සාමාන්‍යයෙන් අපි තැනකට ගියාම මොකද අපි වැඩසටහන් බොහොමයක් කරලා තියෙනවා. ඒ තැන් වලට ගියාම මේ গুপ্ত විද්‍යාව සම්බන්ධයෙන් කතා කරන උදවියගේ සාමාන්‍ය බාහිර ස්වරූපය සහ දෙවොලකට තමයි අපි ඉස්සෙල්ලාම යන්නේ. නමුත් ඒ වගේ දේවල් ඔබතුමා ළඟ දකින්න නැහැ. නමුත් එතනින් එහාට ගිහිල්ලා සුවිශේෂී ක්‍රමයක් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. ඔබට තියෙන ගැටලු ප්‍රශ්නවලට ස්ථීරසාර විසඳුමක් ලබා දෙන ක්‍රමවේදයක් මෙතුමා ළඟ තියෙනවා. දැන් අර වසර ගණනාවක් ඉන්දියාවට ගිහිල්ලා අත්දැකීම් ලබාගෙන එකතු කරගත්ත දැනුමත් එක්ක මේ කාරණා පිළිබඳව කතා කරන්නේ. ඉතින් මේකයි කාරණේ. මම ඔබට කෙටියෙන් මේ ගැන කියන්නම්. අපි වැඩිදුර තොරතුරු එතුමාගෙන් අහලා දැනගමු. මේ රාජ මාතාංගේශ්වරී යන්ත්‍රය මේක ඔබ යම් තැන්වලදී අහලා ඇති. නමුත් මෙහි තියෙන සුවිශේෂී භාවය මේක කොහොමද අපේ ජීවිතවලට වැදගත් වෙන්නේ, අපේ මොන ප්‍රශ්නද මේකෙන් විසඳ ගන්න පුළුවන් කියන කාරණා පිළිබඳව අපි මෙතුමගෙන් දැනගන්න ඕනේ. මේ වැඩසටහන ඔබට අතිශය ප්‍රථම වතාවට අපේ නාලිකාවේ මේ විදිහට අහන්න දකින්න ලැබෙන්නේ. මම කැමතියි ඔබතුමාගේ මොකක්ද මේ රාජ මාතාංගේශ්වරී යන්ත්‍රය? ඇයි මේක මෙච්චරටම වටින්නේ? ඔබට හොඳ ප්‍රශ්නයක් ඕක. අපි තේරුම් ගන්නත් එක්ක අපි පොඩි කෙටියෙන් දීඝ කතාවක් කියමු මෙහි විදියට. ඒ කියන්නේ මාතාංගේශ්වරී කියන්නේ කාලිමානියන්ගෙන් 1008කට රූප මැවෙන කාලිමෑණියාගේ අපිට 1008න් මැවෙන බලවත්ම ස්වරූපය තමයි මාතාංගේශ්වරී ස්වරූපය. එතකොට කාට හරි කිව්වොත් මේ කාලිමෑණියන්ද කියලා ඇහුවොත් ඔව්. එතකොට කාලිමෑණියන් හැවුවොත් එහෙම තව මේකට උත්තරය එකතු කරොත් තියෙන්නේ කාලිමෑණියන්ගෙන් ස්වරූප දෙකක් දෙපැත්තට විහිදෙනවා. අපි ගත්තොත් එහෙම ලේසියට දකුණු අත පැත්ත සහ වම් අත පැත්ත කියලා කාලිමෑණියන්ගෙන් අපි දකුණු අත පැත්තෙන් එතුමිය සරස්වතීට මාරු වෙනවා. හැබැයි සරස්වතීගෙන් එතුමිය නැවත ස්වරූපේ මාරු කිරීමක් සිදු කරන්නේ නැහැ පුතේ. ඒකට හේතුව එයා එතනින් එහාට ඒ ගැන හිතලා නැති නිසා. මොකද ඒකට ආයෙ රූපයක් මාරු කරන්න අවශ්‍ය නැති නිසා. හැබැයි වම් අත පැත්තෙන් එයා 1007 වරකට රූපේ වරින් වර ඒ අවශ්‍ය කරන මොහොතේදී එයා ඒ ස්වරූපය අරගන්නවා. එකක් මණිමේකලා වෙනවා, තව අවස්ථාවක පත්තිනි වෙනවා, තවත් අවස්ථාවක ලක්ෂ්මී වෙනවා, තවත් අවස්ථාවක ඒ විදිහට වරින් වර 1007කට යනවා. ස්වරූපමවනවා. ඒ මවන ස්වරූප 1008න් අපි එකතු කරලා ගත්තොත් බලවත්ම එක මොකක්ද කියලා ගත්තොත් මාතාංගේශ්වරී ස්වරූපය තමයි බලවත්ම ස්වරූපය. එතකොට කාලිමෑණියන් කියන්නේ අපි ගන්නෙ එක පැතිකඩකට විතරයි. කාලිමෑණියෝ ගන්නෙ පලි ගැහිීමේ, ඒ කියන්නේ විරුද්ධ අසාධාරණයට විරුද්ධවාදිකම් කරන අයට පලි ගන්න. එහෙම නැත්නම් දඩුවම් දෙන්න ඉන්න දේවතාවිය. එතකොට ලක්ෂ්මී කියන්නේ අපිට ධනය, සෞභාග්‍ය, ධනය, ශක්තිය ළඟා කරලා දෙන දේවතාවිය. එතකොට පත්තිනි කියන්නේ අපිට විවාහ ජීවිතයේදී එහෙම නැත්නම් අපිට පතිවත රකින්න එකේ අගතෙන් දේවතාවිය. ඒ කියන්නේ හැම දේවතාවෙකුට එක මාතෘකාවක් යටතේ තමයි ඒ ස්වරූප මාරු වෙන්නේ. හැබැයි මාතාංගේශ්වරී මේ සියලු ස්වරූප ටික එකතු කරලා හදපු දේවතාවිය. එතකොට මාතාංගේශ්වරී යන්ත්‍රයක් Taman ළඟ තියෙනවා නම් හෝ තමන්ගේ නිවසේ, තමන්ගේ වෙළඳ ව්‍යාපාර කරන ස්ථානයේ මේ කියන විදිහට කාලිමෑණියෝ, එතකොට සරස්වතිය මේ හැමදෙනාම Taman එක්ක ඉන්නා වගේ බලයක්, ශක්තියක්. ඒක තවත් එකතු කරනවා නම් මේක පුතේ පැතිකඩවල් රාශියකට. තවත් අපි සරලව කියනවා නම් දැන් සීවලී යන්ත්‍රය අපි ගන්නේ අපි කෑම එහෙම නැත්නම් අපේ ආහාර සඳහා නොවර්ධින බලයක් තියෙන යන්ත්‍රයක් හැටියට තමයි අපි සීවලී යන්ත්‍රය ගොඩක් නිවස්වල මේක ඇතුළේ කරන්නේ. අපි ගත්තොත් රත්නමාලී එක ගත්තොත් සෞභාග්‍යය. රත්නමාලී යන්ත්‍රය අපි ගෙවල් වලට يعني ඒකෙදි තියෙන්නේ යම් කරුණකට පමණයි මේ යන්ත්‍රයෙන් පිට තියෙන්නේ. හැබැයි මාතාංගේශ්වරී යන්ත්‍රය හරියට ගත්තොත් එමේ පැතිකඩවල් ලක්ෂයකට විතර විහිදෙන. විභාග සඳහා දරුවන්ගේ නුවණ වැඩිවීම. හැරගිය අයගේ ගෙන්වීම. ඒ කියන්නේ අපි කියමු තමන්ගෙන් ළඟම හිටපු කෙනෙක් හැර ගිහිල්ලා නම් ඒක මොන බැඳීමක් වුණත් නැවත ලං කර ගැනීම. ඊට අමතරව ගෙදරට තියෙනවා නම් මළගිය ආත්මයන්ගෙන් කරදර. ඊට තමන්ට විදේශගත වීමකට බලපෑම් තියෙනවා නම් තමන්ගේ ඕරාව ඇතුලේ. තවත් සමහර අයට තියෙනවා නම් රැකියාවකට යන්න. නැත්නම් රැකියාවේ උසස් වීමක් ලබා ගන්න.
විභාග ජයග්‍රහණය. එහෙම නැත්නම් විවාහ ජීවිතයේ යම් ප්‍රශ්න. එහෙමත් නැත්නම් දරුපල වලට. එහෙමත්ම නැත්නම් ධන යෝග වලට. එහෙම නැත්නම් ධන භූමියෙන් එන ධන යෝගයක් ධන පරිත්‍යාග වලට. ඒ වගේ පැතිකඩවල් රාශියකට ප්‍රතිකඩවල් රාශියකට පිහිට වෙන්න තියෙන ලෝකෙ තියෙන එකම යන්ත්‍රය මෙය පමණයි. ඉතින් මේ සාමිතුමා දැන් ඔහොම කියද්දි මට ප්‍රශ්නයක් එනවා. දැන් මෙච්චර කාලයක් දැන් මමත් මේ වැඩසටහන් බොහොමයක් කරලා තියෙනවා. අද තමයි පළවෙනි වතාවට මම ඇහුවේ මේ හැම ප්‍රශ්නෙටම උත්තරේ ඕක කියලා. දැන් මේ මම මෙච්චර කාලයක් කරපු වැඩසටහන් වලින් ඔය හැර ගියපු අය ගෙන්නන්න වෙන ක්‍රම තියෙනවා. ඒවල් වලට යක්ෂ දෝෂ, පෙරේත දෝෂ තියෙනවා නම් ඒවා කරන්න වෙන ක්‍රම තියෙනවා. එතකොට මේ කළු කුමාර දෝෂය තියෙනවා නම් දරුවෝ ඉගෙන ගන්න නැත්නම් ඕවට වෙනම ක්‍රම අපිට කියලා තියෙනවා. නමුත් ඔබතුමා කියනවානේ මේ රාජ මාතාංගේශ්වරී අන්තිම පළඳ ගත්තම මේ ඕන ප්‍රශ්නයකට විසඳුම් තියෙනවා. අපි කොහොමද මේක විශ්වාස කරන්නේ? ඔබතුමා මේක අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියලා ඔබතුමාගේ ජීවිතයට ඔබ මේක එකතු කරගෙන තියෙනවද? ඔව් මේක පුතේ මෙහෙමයි. ඇත්තටම මාතාංගේශ්වරී කියන්නේ ඉන්දියානු දේවතාවියක්. කාලිමෑනියෝ කියන්නේ අපේ දේවතාවියක් නෙමෙයි. එතකොට මේ 1008 රූපෙම වැවෙන්නේ ඉන්දියානු දේවතාවියක් අපි ආසියාතික මිනිස්සු. එතකොට මේකේ ප්‍රතිඵල වැඩියෙන්ම ගන්නේ ආසියාවෙන් වැඩිම ජනගහනයක් ඉන්නේ ඉන්දියාවේ. ඇත්තටම කිව්වොත් එහෙම මේ ගැන දන්න අයට මේ නොදන්න අයට කියලා දෙන්නේ මාතාංගේශ්වරී දෙවියන් වැඩ සිටින්නේ කෞචරාහු කියන පන්සලේ. ඒක පිහිටලා තියෙන්නේ මධ්‍යම ප්‍රදේශවල ඉන්දියාවේ කේරළේ මධ්‍යම ප්‍රදේශවල පමණයි මාතාංගේශ්වරී දෙවියන්ගේ ජීවමාන පිළිමය සහ ඒ කියන්නේ ජීවමාන එතුමියගේ පූජාවන් තේවාවන් කටයුතු සිද්ධ කරන් හරියට ගත්තොත් එහෙම බුදුහාමුදුරුවන්ගේ පැවැත්මෙන්නේ දඹදිවෙන් වගේ මාතාංගේශ්වරී පැවැත්මෙන්නේ මධ්‍යම ප්‍රදේශයේ කහුජරාහු පන්සලේ. ඉතින් එතනින් ලබාගත් දැනුම සහ গুপ্ত ශාස්ත්‍රයේ තියෙන ප්‍රගුණ කිරීම ඔය දෙකම එකතු වෙන්න ඕනේ පුතේ. ඒක හරියට අත්පුඩිය වගේ. මොකද එක අතකින් මේක එනවා ප්‍රගුණ කිරීම වගේම මේ පැත්තෙන් අත්දැකීම. ඒතර අත්දැකීමයි ප්‍රගුණ කිරීම එකතු වුනහම එන ප්‍රතිඵලය තමයි අපිට හම්බෙන මේ සාර්ථකත්වය. ඉතින් ඔයා හැවුව ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ ඔව් මේකට අත්දැකීම් එක්ක මේකේ තියෙන ප්‍රතිඵල අපි අත්විඳලා අත්දැකලා මොකද අවුරුදු ගානක පරීක්ෂණ මට්ටමින් කරලා ඒ කියන්නේ ජීවමානව. අපි හැම දෙයක්ම කියන ජීවමානව පරීක්ෂණ මට්ටමින් කරන දේවල් මිසක් කරන්නේ මිත්‍යාවෙන් කරන දේවල් ගැන නෙමෙයි පුතේ. ඒ කියන්නේ විශ්ව ශක්තිය කියන්නේ දැන් හුළඟ තව උදාහරණයක් ඇටියට කිව්වොත් පුතේ හුළඟ ෆෑන් එකක් දැම්මම අපිට දැනෙනවා. හැබැයි කවුරු හරි කිව්වොත් එහෙම කාට හරි කිව්වොත් ඔයාලා දැනෙනවා කියලා මම කොහොමද පිළිගන්නේ? මට පෙන්වන්නකෝ දැනෙන විදිය. හුළඟ කාටවත් පෙන්වන්න බෑ. ඒක වගේ තමයි මේකත්. අත්විඳලම බලන්න. ඒක අත්විඳලා Tamante ඒකේ වෙනස, Tamante ඒකේ දැනෙන හැඟීම, Tamante ඒක දැනෙන ඒ කියන්නේ අත්විඳීම මත තමයි මේක ඇත්තද නැත්තද කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට සාමිතුමා දැන් මේ දෙවියන් වහන්සේලා ලං කරගෙන එතකොට දේවාල හදාගෙන දේව රූප තියාගෙන මේ කරන වැඩවල කිසි ප්‍රතිඵලයක් නැහැ නේ. ඔබතුමා කියන ඕන ප්‍රශ්නයකට මගේ මේ විසඳුම තියෙනවා මේ රාජ මාතාංගේශ්වරී යන්ත්‍රය තමයි විසඳුම. එතකොට එතනට මොකක්ද වෙන්නේ අපි මේ විශ්වාසය කියන එකට? ඔව් මෙහෙමයි පුතේ. දැන් අපි උදාහරණයක් ගමුකෝ ගාල්ල ඉඳලා කොළඹට කියලා. එන්න මාර්ග කොච්චර තියෙනවද? අපිට ඕන නම් ත්‍රිවිල් එකක එන්න පුළුවන්. අපිට ඕන නම් බයිසිකල් එකක එන්න පුළුවන්. අපිට ඕන සැපරියක එන්න පුළුවන්. එහෙම නැත්නම් බස් එකෙත් පුළුවන්. එහෙම නැත්නම් අපිට විවිධාකාර ක්‍රම මතින් එන්න හැකියාව තියෙනවා. පයින්ුත් එන්න පුළුවන්. ඔය කොහොම ආවත් හැබැයි කොළඹින් ගාල්ලෙන් කොළඹට එන්න පුළුවන්. හැබැයි පුතේ ඔය කොහොම ආවත් ඔතන කාල පරාසය සහ අපි විඳින අත්දැකීම වෙනස් වෙනවා. අපි සැපරියක ආවොත් ගාල්ලේ ඉඳලා කොළඹට ඒකේ එන්නේ අපි බොහොම සනීපව බොහොම නිදහස්ව බොහොම සැපට අපි කොළඹට එනවා ඉතාම ඉක්මනින්. මේ කියන ගොඩාක් දේවල් එකතොර අඩු වෙනවා. හැබැයි අපි අන්තිම එක ගත්තොත් පයින් එනවා. දුක් ගැහැට විඳලා කාලය සෑහෙන්න කාලා අපි පගදී වේදනාවල් විඳලා ඒත් අපි එනම නේද කොළඹට. එතකොට අර වෙනස තියෙන්නේ පුතේ ඔය කිව්ව ක්‍රමය ඔබ කිව්වා වගේ පිළිම ඔය කියන කොහි විදිහට කරත් සමහර වෙලාවට සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්. හැබැයි අර අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි කියන කාරණාව අත්විඳින්න නම්
අර මම කිව්ව හරි ප්‍රගුණ කිරීම මත කරන ක්‍රමවේදය අනුගමනය කළ යුතුමයි. එතකොට දැන් මේක කාටද ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නේ? මේක දැන් මම ව්‍යාපාරිකයෙක් නම් මට මේක දැන් මේක යන්ත්‍රයක්නේ, මේක කරේ පලන්ද ගන්නද තියෙන්නේ. එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානයේ මේක තබන්නද තියෙන්නේ. නැත්නම් මට මේක අවශ්‍යයි. මේක සාමාන්‍යයෙන් පවුලේ සියලු දෙනාටම මේක ළඟ තියාගත්තොත් යහපතක් වෙනවද කොහොමද සාමාන්‍යයෙන්? ඔව් මේ යන්ත්‍රය පුතේ මෙහෙමයි. ඕක ඇත්තනම ජීවන් කිරීම සිද්ධ කරන විදිහත් එක්ක ගත්තම මේකේ අපි යන්ත්‍රය තියෙන බලාත්මක ගම වැඩි හින්දම ගොඩක් වෙලාවට බහිරව පාද ඉදමකට බහිරව පාද නිවසකට අපි මේ යන්ත්‍රය දෙන්නේ නැහැ. ඒකට හේතුව මේ යන්ත්‍රය 100ක් කිල්ලුවොත් පුතේ වරම ලැබෙන්නේ අපි දෙන්නේ 130ක් හෝ 40කට පමණයි දෙන්න වරම ලැබෙන්නේ. ඒ කියන්නේ අවශ්‍යතාවය තිබුණත් ගන්න බෑ. බෑ. ඒ කියන්නේ ඒක මිලක් නියම කරලා ගන්න පුළුවන් විසිතුරු බඩුවක් නෙමෙයි. එක අපි ගාන කීයද කියලා අහලා ගන්නේ විසිතුරු බඩුනේ. හැබැයි මේක එහෙම බෑ. මේක ලබා ගන්න පුළුවන්දයි කියලා යහන්න ඕනේ. ඒ කියන්නේ ලබා ගන්න නම් අපිට දෙන්න පුළුවන් මේකට ගඩොල් අඩුක් කරලා තියනවා වගේ එනේන අයට මේක බෙදාගෙන යනවා වගේ කරන අය ඉන්නවා. මේක ගන්න පුළුවන් මේක ඕන කෙනෙක්ට එහෙම කියලා කියන අය ඉන්නවා. හැබැයි පුතේ ප්‍රතිඵලය ගත්ත අයට තියනවද කියලා අහන්න නෑ. 100ක් නම් ප්‍රතිඵල තියෙන්නේ 30 දෙනෙකුට විතරයි. 130යි තියෙන්නේ. ඇයි ඒ 100කට බෙදුවට අර 70ටම දීලා තියෙන්නේ ඒගොල්ලෝ ගනුදෙනුවක් හැටියට පමණයි. එහෙම නැතුව ඒ දරුවන්ට එකෙන් ප්‍රතිඵලයක් ගන්න හදාසින් දීලා නැහැ. එහෙම ගන්නවා නම් උදාහරණයක් හැටියට අපි උණක් හැදිලා කටුවක් කැනිච්ච මිනිස්සෙක් තුවාලයක් එක්කලා දොස්තර කෙනෙක් ගාවට ආවොත් රමේෂ් පුතේ අපි මුලින්ම කරන්නේ තුවාලෙට බෙහෙත් දාන එක නෙමෙයි. තුවාලෙට බෙහෙත් දාන එකනේ මුලින් කරන්න ඕනේ හැබැයි මුලින් බලන්න ඕනේ අර මිනිස්සෙක් උණ අඩු කරන්න. ඊළඟට බලන්න ඕනේ මේ තුවාලේ හැදිලා අනිලා තියෙන කට්ට අයින් කරන්න ඕනේ. ඊළඟට තමයි අවසානයේදී බෙහෙත් දාන්න ඕනේ. එතකොට එයා හිටාවට සුවයි. ඔය මුකුත්ම නොකර බෙහෙත් දැම්මොත් මොකද වෙන්නේ? අර මිනිස්යාගේ උණ උස්සන්න වෙලා කටු ඇතුලේ තියලා පැහැවලා අන්තිමට මේ මිනිස්යා මරණාසන්න තත්ත්වයටපත් වෙනවා. හැබැයි බෙහෙත් දැමීම සිද්ධ වෙලා අවසానයි. ඉතින් ඒක නිසා ඔය බෙදන අයට සහ මේක ක්‍රමානුකූලව දෙන අයට කියන්නේ දෝෂ තියෙද්දි නිවස්වල. නිවස්වලට තියෙන දෙයක හදිසිය බුදුහාමුදුරන්ගේවත් කිසිම ආගමක කෙනෙක් ශාස්ත්‍රවරයෙක්ගේ ධාතුවක් නිවසකට වඩම්මන්න බෑ බයිරව පාද ඉදමකට. එහෙම වුණොත් වෙන්නේ වස් වදිනවා ගෙදර අයට. ඒ වගේ පූජනීය දෙයක් තමයි මේ මාතංගේශ්වරී යන්ත්‍රය කියන්නේ. නිකයි යන්ත්‍රයක් ගෙදරට තියාගත්තයි කියලා ඒ යන්ත්‍රයෙන් ලැබෙන ಗುಣ දොස් ලැබෙන්නේ නැහැ ලැබෙනවා කියලා තමාර දරුවෝ කියන්නේ අන්නේ කරුණම. එතකොට ඔබතුමා මේ පරීක්ෂා කිරීම කටයුතු ජන්මගත පරීක්ෂා කිරීම කටයුතු සිද්ධ කරලාද මේක දෙන්නේ? ඒ දරුවට තියෙන ඒ රාෂ්ටක අපල දෝෂ ඒ කියන්නේ සමහර මේ ළමයින්ට කරලා තියෙන කොඩි වින දවුරු දන්නේ නැහැ සමහර වෙලාවට නිවස් වලට භූමියට කරලා තියෙන දේවල්. ඒ සියල්ල අයින් කරලා ගත්තොත් මේකේ 100% ප්‍රතිඵලය 100%යි. එහෙම නැතුව ඉල්ලන හැමෝටම දෙන අයගෙන් ඔන්න බොරු නම් අහලා බලලා ඔයගොල්ලෝ කියන්න ප්‍රතිඵල තියෙනවද? නැහැ. උත්තරේ නැහැ. ඒ තියෙන්නේ බොහොම සුළු පිරිසකට පමණයි. ඒ කේන්දරයේ බලාත්මක ගතිය තිබ්බ අයට පමණයි ඒකෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ. එතකොට ඒ කේන්දරයේ බලාත්මක ගතියක් තිබිලා ඔබතුමත් තීරණය කරලා මේක දාගත්තට පස්සේ අපි දැන් මේ කරේ පළඳන යන්ත්‍රයක් විදිහට ගත්තොත් ඒකේ රමේෂ් පුතා එක දෙයක් කියනවනේ කර පළඳනාව අපි ගොඩක් වෙලාවට දෙන්නේ තනි පුද්ගල කෙනෙකුට පමණයි. ඒකෙන් ඒකේ තියෙන ආකර්ෂණය බලය ඒකේ තියෙන අදිෂ්ඨානයේ ශක්තිය ලැබෙන්නේ ඒ තනි ශරීරයකට කියන්නේ තනි ඕරාවකට පමණයි. ආත්මයකට පමණයි. හැබැයි නිවසට වඩම්මන යන්ත්‍රය ගෙදරට භූමියට ගෙදර ඉන්න සියලු ජීවීන්ට එක්කෙනෙකුට නෙමෙයි සියලු ජීවීන්ට ඒකේ ශක්තිය එහෙම නැත්නම් ඒකේ බලය ඒකේ ආශිර්වාදය සියල්ලටම ලැබෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් මේක ගෙදර ගිහිල්ලා අපි තැන්පත් කරලා තිබ්බට පස්සේ එතකොට නිවසට උදා වෙන සෞභාග්‍ය කොයි වගේද? දැන් අපේ නිවසක් ගත්තොත් අපි සාමාන්‍ය විදියට දරුවෝ 4 දෙනෙක් නැත්නම් දරුවෝ 3 දෙනෙක් අම්මා තාත්තා ඉන්න ගෙදරක තාත්තා රැකියාවට යනවා. තාත්තලා රැකියාවෙන් තියෙනවා නම් යම් කරදර එතන අඩු වෙනවා. මම මේ උදාහරණයක් ඇරෙන්න පුතේ කියන්නේ. අපි පවුලක් කරගෙන අරගෙන. අම්මාට අපි හිතමුකෝ තියෙනවා ගෙදර ප්‍රශ්න ඒ කියන්නේ සෞඛ්‍ය ගැටලු. ඒතර සෞඛ්‍ය ගැටලු වලට මේකෙන් සෑහෙන ප්‍රතිඵල තියෙනවා. අපි හිතමු දරුවෝ ඉගෙන ගන්න නැහැ. දරුවෝ ඉගෙන ගන්න නැහැ. දරුවෝ වෙන දේවල් වලට යොමු වෙලා. දරුවන්ගේ නුවණ වැඩවීමට මේක හොඳයි. විභාග දියුණුවට මේක හොඳයි. සමහර ගෙදර ඉන්න දරුවට රට යන්න හැකියාවක් නැහැ. ආ ඉගෙනගෙන ඉන්නවා. රට යන්න විදිහක් නැහැ. යාට ඒකට හැදෙන්නේ නැහැ. බාධා සිද්ධ වෙනවා. ඒ දරුවට මේකෙන් පීඩ ලැබෙනවා. තව දරුවෙක් මත් ඩ්‍රයිව් වලට හුරු වෙලා
ඒ දරුවා මේකෙන් අයින් කරගන්න පුළුවන්. තව දරුවෙක් ආදරයෙන් පැරදිලා ඒ දරුවට ඒ ආදරය කරපු දරුවාව ඈත් කරලා කියන දරුවාව නැවත ගෙන්න ගන්න පුළුවන්. මේ නිවසට අවශ්‍ය කරන ප්‍රශ්න සියල්ලම ඔය එක නිවසක් ඇතුළේ මම ඔය කිව්වේ පුතේ. ඔය සියල්ලටම උත්තර තියෙනවා. සාමිතුමා ඊට පස්සේ දැන් මේ තව කාරණයක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට අපි අහලා තියෙනවා දැන් යන්ත්‍රයක් තරපලන්ද ගත්තම එහෙම නැත්නම් ගෙදර ගිහිල්ලා තියාගත්තම දැන් අපි ඊට පස්සේ යන්ත්‍රය ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා අපිට. අපි මේ අපි රැකෙන්න නෙමෙයි අපිට ඒක ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. මොකද දැන් අපි සාමාන්‍යයෙන් ජීවත් වෙනකොට ඔය විවිධ අවමංගල උත්සව කොටහලු ගෙවල් ඔය දේවල් සාමාන්‍යයිනේ. දැන් මේ සාමාන්‍ය ජීවිතය ගත කරගන්න බැරි වෙනවා සමහර වෙලාවට මේ යන්ත්‍රයත් එක්ක. එහෙම ප්‍රශ්න තියෙනවද මෙතන මේ වගේ මේ රාජමාතාංගේශ්වරී යන්ත්‍රයක් පලඳ ගත්තට පස්සේ අපි කොහොමද සැලකිලිමත් වෙන්න ඕනේ? කිලි අහුවෙනවද කොටින්ම මේකට? ඔව් රමේෂ් පුතා ඔක ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඇත්තටම කිව්වොත් අපේ ගුරුන් වහන්සේලා විසින් හැම යන්ත්‍රයකදීම දෙනකොට තියෙන දෙයක් තමයි කිලි හවුවෙන්න දෙන්න එපා. ඔව් ඒක එහෙම ඒ හැම යන්ත්‍රයකම පුතේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව එක කරුණකට විදිහින් ජීවන් කරපු යන්ත්‍රයකට ඒ කරුණට අදාළ නැති වෙන මොනවා හරි කරත් ප්‍රශ්නයක් සිද්ධ වෙනවා. අපි මේ බොහොම සරලව තේරුම් ගන්න අපේ අසරණලා ඉන්න දරුවන්ට තේරුම් ගන්න ඕන විදිහට පුතේ. හැබැයි මාතාංගික ශාස්ත්‍රයේ මම මේ දැන් ටිකකට කලින් කිව්වා සියලු ප්‍රශ්න වලට උත්තර තියෙන එතන කියලා. එතකොට මාතාංගේශ්වරී යන්ත්‍රයෙන් කිලි හවුවෙන්නේ නැති කරුණු තමයි මම දැන් කිව්වා දරුපල නැති දරුවන්ට දරුපල දෙනවා නම් ඒ දරු ප්‍රසූතියට කිලි හවුවෙන්නේ ඒකට. එහෙම හවුවෙන්න විදියක් නැහැ. මේකෙන් තමයි ඒකට ජීවය දීලා තියෙන්නේ. ඒතර ජීවය දුන්නා නම් ඒ ජීවය ලෝකෙට එද්දී ඒකට කිලි හවුවෙන්න වෙන්නේ. එහෙම වෙන්න විදියක් නැහැ. අපි හිතමුකෝ මලගයක් කියන්නේ පුතේ ස්වභාව ධර්මයක්. ඉපදීම මරණය. ඒක බුදුහාමුදුරුවෝත් කියලා තියෙනවා. ඒක අපි කාටවත් නවත්තන්න පුළුවන් කමකුත් නැහැ. බුදුහාමුදුරුවන්ටත් බැරි වුණා, ජේසුස්ටත් බැරි වුණා, අල්ලටත් බැරි වුණා, කාටවත් බැරි වුණා ඒක නවත්තන්න. එතකොට ස්වභාව ධර්මයෙන් වෙන කිසිම කිලිහව් වීමකට. එහෙම නැත්තම් ගැහණු දරුවෙක් මල්වර වීම කියන්නේ ඒ සත්ත්ව කොට්ටාශෙන මුළු ලෝකේ ඉන්න ජීවත් වෙන සියලු ගැහණු සත්ත්ව කොට්ටාශ වෙන ක්‍රියාවලිය. එතකොට කිලිහව් වීම කියලා කියන්නේ මේ යන්ත්‍රයට ඇරෙන්න අනිත් සියල්ලට මේක වෙන්න පුළුවන්. මේ පිළිබඳව විශ්වාසයෙන් මේ පිළිබඳව තියෙන කැමැත්තෙන් යුතුව ඔබට මේ යන්ත්‍රය ළඟ තියාගත්තොත් ඒ පිළිබඳව දරන විශ්වාසය තමයි මම හිතන්නේ ප්‍රබල වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි පුතේ අපි කතා කරන්නේ ආත්ම වලට. මොකද අපිට කතා කරන දරුවෝ කවුද, කින්ද, මන්ද, කළුද, සුදුද, රතුද එහෙම කියලා අපි දන්නේ නැහැ රමේෂ් පුතා. එතකොට කතා කරන දරුවට අපි එයාගේ කරදරයට, වේදනාවට, දුකට යමක් කරන්නේ වචනයෙන් සහ ක්‍රියාවෙන්. ඒ ක්‍රියාවෙන් හා වචනයෙන් දෙන දේ ඇතුලේ තියෙන ශක්තියක්. එතකොට අපිට කතා කරන ආත්මවලට අපි දෙන්නේ ශක්තියක් වුණාම මේක එකතු කරාම මොකද්ද? ආත්ම ශක්තිය. ඒ තමන්ගේ ආත්ම ශක්තිය මත තමයි තමන්ට තියෙන ප්‍රශ්නෙට උත්තරයක් නැති දෙයකට තවත් උත්තරයක් ලැබෙන්නේ. ඉතින් ඒක නිසා පළවෙනි කාරණාව ශක්තිය, ඒ කියන්නේ විශ්වාසය තියෙන්න ඕනේ. ආත්ම ශක්තිය තමයි අපි මේ හැම දෙයකින්ම දෙන්නේ. විශ්ව ශක්තිය හරහා කරන්නේ. මොකද උදාහරණයක් ඇටියට තවත් මේක ලේසි කරොත් මේ පෘථිවිය වට කරන් ඉන්නවා පුතේ ඕසෝන ස්තරය කියලා දෙයක්. ඒකෙන් කරන්නේ අපේ ජීවියන්ට, පෘථිවිය ඇතුලේ ඉන්න ජීවියන්ට එළියෙන් එන විස කිරණ. අපි කැටියෙන් ගත්තොත් එහෙම ඉරෙන් එනවා පාරජම්බෝල කියලා අපි ඉස්කෝලේ යනකොට ඉගෙන ගන්න දරුවෝ ඔක දන්නවා. ඒතර පාරජම්බෝල කිරණ වලින් කරන්නේ පෘථිවිය ඇතුලේ වෙසෙන ජීවියන්ට පිළිකා ඇති කරනවා. එහෙම නැත්නම් වෙනත් රෝග ඇති කරනවා. එතකොට ඒක ආරක්ෂා කරලා තියෙනවා මේ ඕසෝන් ස්තරය. ඒ වගේ අපි හැමෝම ශරීරවලට තියෙනවා ඕරාව කියලා එකක්. මේ ඕරාව තුවාල වුණාම තමයි අපි කියන්නේ අපිට අරක වුණා, මේක වුණා, අරක නෑ, මේක නෑ, අපිට මොකුත් ලැබෙන්නේ නෑ, ලැබෙන ඒවා යනවා, මොකුත් නෑ, අපිට එක තැනමයි එහෙම කියලා. මේ ඕරාව තුවාල කරගත්ත ඒවාට ගුරුකම් භාෂාවෙන් කියන්නේ අපල. ඒ රාෂ්ටක. හැබැයි මේක විද්‍යාව. මම මේ කියන්නේ දෙකම විද්‍යාව සහ ගුරුකම කියන එක දෙකෙන්ම. එතකොට ඕරාව තුවාල කරගත්ත දරුවෝ තුවාල උණ හේතුව හොයන්නේ නැහැ. තුවාල වෙලා තමයි අපි ගාවට එන්නේ. ඒ තුවාල වෙන්න හේතුව තමයි ඕරාව කියන්නේ අපේ කේන්දරේ පුතේ. මේ දරුවෝ හැමෝටම හැවුවොත් කේන්දරෙත් තියෙනවා, ලග්නෙකුත් තියෙනවා. හැබැයි කායෙන් හරි හැවුවොත් ඇයි එක තියෙන්නේ කියලා නෑ අනිත් අය හදන නිසා අපිත් හදාගත්තා. එහෙමනේ පුතේ උත්තරේ. හැබැයි මේක ඇයි කියලා තියෙන හේතුව හොයාගත්තොත් අන්න Tamanට මේක තියෙන්නේ ඇයි කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒකට හැවත් හේතුවක් කියන්නම් පුතේ. කේන්දරය කියලා අපේ භාෂාවට හරවගත්ත රමේෂ් පුතා මේක ඇත්තම නම ජනම්පත්‍රය. ඒක ඉන්දියාවෙන් තමයි අපිට ඔක ඇත්තටම ආවේ. හැබැයි අපි ඒක ජනම්පත්‍රය කියලා කිව්වට කියන්නේ ජනම්පත්‍රය කියලා හින්දියෙන් කියන්නේ ඉපදෙන දවසේ හදන ඒ කියන්නේ අපි කියන්නේ ඔක පත්‍රය කියලා කියන්නේ මේ පොතට.
එතකොට ඉපදෙන දවසේ ග්‍රහයෝ ඉන්න විදිහත් එක්ක අපිට එන ශක්තිය එකතු කරලා හදන දේ තමයි ජනපත්‍රය කියලා ඉන්දියාවෙන් හඳුනන අපෙන් කියන්නේ කේන්දරය කියලා. ඔය කේන්දරේ හැදෙන්නේ අපි ඉපදෙන වෙලාව. ඒ කියන්නේ වෙලාවටනේ හදන්නේ කේන්දරේ. වෙලාවත් එක්ක ග්‍රහයෝ ඒ වෙලාවේ ඉන්නේ. අපිට ඒ වෙලාවේ ග්‍රහයන්ගෙන් ලැබෙන මොනවද දේවල් එක්ක තමන්ගේ ශක්තිය එකතු කරගෙන ඒ ජීවියට දෙන හුස්ම පොදට දෙන. දැන් අපි හුස්ම පොදන්නේ. මේ හුස්ම ටික ගියාම අපේ බොඩි විතර ඉතුරු වෙනවා. ඒතර මේකට පණක් නැහැ ආයි. මේක පුච්චලා දානවා. මේ නැත වල්ලලා දානවා මේ පණුවන්ට කන්න. එතකොට හුස්ම ටිකට තමයි අර ආත්මය කියලා අපි හඳුන්වලා හුස්ම කී කියන්න බැරි නිසා අපි අර ශක්තිය එකතු කරලා උපන් වෙලාව හදලා ඔය කේන්දරයේ කියන අපි ඔය ක්‍රමවේදය හදලා දෙනවා. ඉතින් මේක තේරුම් අරගත්ත අය බොහොම අඩුයි. තේරුම් ගත්ත දරුවෝ දියුණු වෙනවා. නොගත්ත දරුවෝ මේක තියාගෙන ඉතින් දුක් විඳින්න ඉන්නවා. හරි. ඉතින් දැන් අපි සූදානම් වෙන්නේ තවත් සුවිශේෂී දෙයක් පිළිබඳව ඔබට කරුණු කාරණා කියන්න. මං හිතන්නේ ලංකාවේ මේක ඔබට ලබා ගන්න පුළුවන් වෙන කිසිම තැනක් නැහැ. සමහර විට පහුගිය කාලවල අපි දන්නවා විශාල පිරිසක් මේ වගේ දෙයක් ළඟ තියාගන්න උත්සාහ කරා. මේ වගේ දෙයක් අරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඉස්සරහට යන්න දියුණු වෙන්න උත්සාහ කරා. ඔබට මතකත් ඇති ලංකාවේ හිටපු ප්‍රසිද්ධ සුප්‍රසිද්ධ නායකයෙකුත් පවා මේක අතේ තියාගෙන තමන්ගේ ජනාකර්ෂණය ලබා ගන්න කටයුතු සිද්ධ කරා. ඉතින් මේක ඔබ දන්නවා මේ අපි කතා කරන්න උත්සාහ කරන්නේ වජ්‍රය සම්බන්ධයෙන්. මේ වජ්‍රයේ තියෙන වටිනාකම් මොනවද? මේක කොහොමද අපිට ලැබෙන්නේ? ඇයි මේක අපේ අතේ තබාගත යුත්තේ කියන කාරණා පිළිබඳව මම කැමති කෙටියෙන් ඔබතුමාගෙන් යමක් දැනගන්න. ඔබතේ වජ්‍රය කියන්නේ පාලි භාෂාවෙන් අකුණෙන් එන බලය සහ දෘඩ. ඒ කියන්නේ පාෂාණ වලින් දැනට තියෙන ඝනත්වයේ වැඩිම පාෂාණය තමයි දියමන්තිය. දියමන්තියේ තියෙන ඝනත්වයේ බවයි ඝන බවයි අකුණේ එන බලයයි එකතු කරලා හදන ශක්තියට තමයි පාලි භාෂාවෙන් කියන්නේ වජ්‍රය කියලා. ඒකට ඒක දන්නේ නැති අයට තමයි මම මේක තේරුම් කරේ. එතකොට මේ ශක්තියින් දෙක හදලා දුන්නේ අපේ පැරණි අපේ රජතුමෙක් කියන දුටුගැමුණු රජතුමාගේ ජනාකර්ෂණයට යුද්ධ දිනීම සඳහා එයාගේ ආයු කාලයට ඒ කියන්නේ සෑහෙන එයාගේ ප්‍රසිද්ධියට ඒ කියන්නේ තමන්ගේ ආකර්ෂණය වැඩි කරගෙන දිනුම් වාරයක් දින ඒ කියන්නේ කොහොම යුද්ධ ගොඩක් කරපු රජ කෙනෙක්නේ දුටුගැමුණු රජතුමා කියන්නේ. එතුමන්ට හදපු දවයඥයන් විසින් හදලා දුන්න ජ්‍යොතිෂවේදීන් විසින් හදලා දුන්න ඒ කාලේ හිට තිබ්බ බලවත්ම ආයුධය තමයි වජ්‍රය. එතකොට ඒක ගොඩක් කලාවට අපේ ඉතිහාසයේ හැංගුවා. මොකද ඒක වෙන කෙනෙක්ගේ අතට හෝ ඒකේ තියෙන නෂ්ශාස්ත්‍ර ඒ කියන්නේ ප්‍රොටෝකෝල් එක, ඒ කියන්නේ ක්‍රමවේදය තව කෙනෙක්ගේ අතට ගියොත් ඒක වැරදි විදියට පාවිච්චි කරයි කියන හේතුව මත. ඒක නිකන් අර මේ රාවණා රජුරුවන්ගේ රහස හංගලා තියනවා වගේ. එතුමන්ගේ දඬුමොඩරේ ගිය රහස කාටවත් තාමත් හොයාගන්න බෑනේ. ඒ වගේ. එතකොට වජ්‍රය පුතේ ජීවන් කිරීම සිද්ධ කරන්න ලංකාවේ කිසිම ජගතෙක් නැහැ. මමත් නැහැ කියන්නේ ලංකාවේ කිසිම කෙනෙක් නැහැ. ඒකේ ජීවන් කිරීම සිද්ධ කරේද ඔබතුමා ඔයා කිව්වා වගේ පුතේ අපේ ප්‍රසිද්ධම ජනනායකයෙක් ඒක අතේ තියාගෙන ඒකේ සෑහෙන තාමත් ධනාකර්ෂණය තියෙනවා. එයා සෑහෙන්න දෙයක් රට ඇතුලේ දිනු. ඒ කියන්නේ යුද්ධ දිනුවා. එතකොට ජනාකර්ෂණය දිනාගත්ත ඒ විදිහටම එයා තමන්ගේ තිබ්බ දේවල් වලට ඒ යන්ත්‍රයෙන් තිබ්බ බලය ආකර්ෂණය ලබා ගත්තා. මේක ඊටාම බලගතු. ඒ කියන්නේ ලංකාවේ ඇත්තටම කවුරුත් කරන්නෙත් නැහැ. ඒක කරන්න බයයි. මොකද මේ වජ්‍රය හරියට ජීවම් කරේ නැති වුණොත් කරන කෙනාට නෙමෙයි මේක කරන්න දුන්න කෙනාටයි හොඳ නැති වෙන්නේ. දැන් මම කිව්වොත් මට වජ්‍රයක් හදලා දෙන්න කියලා. ඒක වජ්‍රය හරියට ජීවම් වෙලා නැත්තම් මේක කරපු කෙනාට තමයි අතිශයින් භයාත්මක වෙන්නේ. ඒ කියන්නේ භයානකයි මේක කරපු කෙනාට. ඉතින් ඒක නිසා අපි මේ වජ්‍රය හඳුන්වලා තියෙන්නේ මේකේ තියෙන අර ශක්තියන් එකතු කරලා ඒකට අවශ්‍ය කරන 1008 වරක් අවශ්‍ය කරන ඒ තන්ත්‍ර සහ මන්ත්‍ර මේකට ජීවම් කරලා මේක ඉන්දියාවෙන් තමයි අපි ජීවම් කිරීම සිද්ධ කරන්න පුතේ. එහෙම නැතුව ලංකාවේ මේක ජීවම් කරලා දෙන්න පුළුවන් සුද්ධ පාරිශුද්ධ දේවාලයක් නැහැ. ඒකට හේතුවක් මම කියන්නම්. දේවාලයක් ඇතුළේ ඉන්න අය පාරිශුද්ධ වුණාට දේවාලේ එන අයට පාරිශුද්ධයි කියලා අපිට කියන්න බෑ පුතේ. විශ්වාස කරන්න බෑ. ඒක ඔයාටත් බෑ මටත් බෑ. මොකද දැන් මම දේවාලය ඇතුලේ මම පස්පා වලින් වැළකීලා හිටියට හැබැයි දේවාලයට එන මිනිස්සු හරියටම පස්පා වලින් වැළකීලා එනවා කියලා අපිට විශ්වාස කරන්න බැරි නිසා. ඒක නිසා මේකේ බලය අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන් දරුවන්ට මේක ලං කරගන්න පුළුවන් දරුවන්ට ඒ අවශ්‍ය කරන අර මාතාංගේශ්වරී යන්ත්‍රයටම සමානව හැබැයි මේක තමන්ගේ නිවසට තමන්ගේ හතර කොනට මේක ලබා ගන්න පුළුවන් වුණත්
මේකෙන් ලබා ගන්න පුළුවන් ජයග්‍රහණ ආකර්ෂණය අතිමහත් අති විශාලයි. සාමිතුමා දැන් ඔබතුමා ඔය කියන කතන්දර ටිකත් එක්ක මේක වෙන මේ ගුප්ත ශාස්ත්‍රය කරන පිරිසට පොඩ්ඩක් බලපානවා. දැන් මේක මේ මොකද දෙවියන් වහන්සේලාගෙන් වෙන ශක්තියින් වලින් වෙන බලවලින් දැන් මේ අනිත් පිරිස් මේ කියන ප්‍රශ්න වලට උත්තර හොයන්නේ. දැන් ඔබතුමා රාජමාතාංගේශ්වර යන්ත්‍රයක් ඊට පස්සේ වජ්‍රයක් ගෙනල්ලා මේ හැම ප්‍රශ්නයකටම උත්තර කියන්න තමයි මේ සූදානම් වෙන්නේ. මිනිස්සුගේ දියුණුව වෙනුවෙන් මේක තමයි තියෙන ලෙහෙසිම පහසුම සහ විශ්වාසවන්තම ක්‍රමය කියලා ඔබතුමා කියනවා. දැන් මෙච්චර මේ අවුරුදු ගානක් අවුරුදු 60 70ක් මේ ගුප්ත ශාස්ත්‍රයේ ඉන්න පිරිසටත් අභියෝගයක් කරගෙන මිනිස්සුන්ගේ අනාගතේ බාර ගන්න මිනිස්සුන්ගේ අනාගතේ යහපත් තැනකට අරගන්නවා කියන විශ්වාසය ලබා දෙන ඔබතුමා කොහොමද අපි විශ්වාස කරන්නේ? ඔබතුමා ඇත්තටම කවුද කියන එක පිළිබඳව මට කියන්නකෝ. ඔව් ආයිමත් අපි මුලට ගෙනාව එක අගට ගේමු පුතේ ඉවරයන් කරන්න ඕන හින්දා මං ආයේ මුලින් කිව්වා වගේ මං කිව්වේ විද්‍යාවක් ප්‍රගුණ කරොත් දැන් උදාහරණයකට පුතේ තාත්තා දොස්තර වුණාට පුතා දොස්තර වෙන්නේ නැහනේ. පුතාත් ඉගෙනගෙන MBBS කරලා කැම්පස් ගිහිල්ලා ඒ අවශ්‍ය කරන සුදුසුකම් පරීක්ෂණ වලට යොමු වෙලා විභාග පාස් වෙලා තමයි කොච්චර තාත්තා ලොක්ෙක් වුණත් පුතත් දොස්තර වෙන්න නම් වෙන්න ඕනේ. එතකොට ප්‍රගුණ කිරීම මතනේ එහෙම වෙන්නේ. ඒ වගේ මේ විද්‍යාවේ තියෙන පරක් තරක් නැති අවුරුදු 6ක අත්දැකීම් එක්ක මේ ප්‍රගුණ කිරීම කරලා තමයි මාසෙල්ල පිරුම ගුරුතුමා හැදෙන්නේ. ඒ එක්කම මේකේ තියෙන අද කුද කොතනද වරදින්නේ කොතනද හරියන්නේ සහ ශක්තිය කියන විශ්ව ශක්තිය කියලා කටින් කිව්වට අපි ඒක ලබා ගන්න සහ දෙන දරුවෙකුට ඒක ජීවමානව පේන්න තියෙන දෙයක් එක්ක ඒ ශක්තිය ලබාගෙන දැනෙන්න නම් අපි කටින් කිව්වට ඕන පූජාව කරා පුතේ ඔයාලට ලැබෙයි කියලා කිව්වට එයාට ජීවමානම අපි මේ නිවසට මේක වැඩ කරන එකත් එක්ක පුතේ එයාට ඇත්තටම අත්දැකීම ඇඟට සහ ඇහැට දෙකටම ලැබෙනවා. එතකොට මම කවුද කියලා ඇහුවොත් ප්‍රගුණ කිරීම සහ මේ අත්දැකීම මත දරුවන්ට සතුට වේදනාව නැති කරලා සැනසීම ශාන්තිය උදා කරලා දෙන කල්ලු මලයාලම් ගුප්තවේදී සෙල්ලප් පෙරුම සාමිතුමා. සාමිතුමා මේ අවසාන අවස්ථාවට ඇවිල්ලා තියෙන නිසා වැඩසටහන අපි තව දෙයක් ලබා දෙමු නරඹන පිරිසට. දැන් ඔබතුමා ජ්‍යොතිර්විද්‍යාව පිළිබඳව හසල දැනුමක් තියෙන කෙනෙක් නිසා කොහොමද ඉස්සරහට මේ ග්‍රහ පිහිටීම මේ ග්‍රහයන්ගේ වෙනස් වීම ඒවා කොහොමද රටතොටට බලපාන්නේ කියන එකත් පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න. ඔව් අපි මේ මෑත කාලේ පුතේ අපි මොකද ශ්‍රී ලංකාව කුම්භ ලග්නය. ඒතර කුම්භ ලග්නෙට මේ මෑතක ගිය නොවැම්බර් ඉඳලා පුතේ ඊටාම අසුබ කාලයක් තමයි තිබෙන්නේ. ඔය දිට්ටාවා දැන් ගෝලීය ප්‍රශ්න ඇති වෙලා අපිට ඒකිනුත් ප්‍රශ්න ඇති වෙනවා. 15 වෙනිදා මේ එන 15 වෙනිදා පුතේ අපේ ළඟම ග්‍රහ මාරුව සිද්ධ වෙනවා. ඒ රවි මිථුන රාශියට මාරු වෙන එක. ඒක තුලා සහ සිංහ කටක මිතුන කියන ලග්න හතරට ඉතාම සුබයි මේ ග්‍රහ මාරුව රවි මිතුනට මාරු වෙන ග්‍රහ මාරුවත් එක්ක. ඒ එක්කම ලංකාව මං කියන්නේ කුම්භ ලග්නේ කියලා. ඒතොර මේක මං ඔය කිව්ව ලග්න හතර පුතේ ලංකාව කියවෙන්නේ නැහැ හොඳයි කියලා. ඒ කියන්නේ ලංකාවට ඉදිරියේදී දේශපාලනික වශයෙන් මේ වෙලාවේ දැන් ආණ්ඩුව කරන කවුරු හෝ ඒක කවුරු හිටියත් ආණ්ඩුවට ඉතාම නරක කාලයක් උදා වෙනවා වගේම ජනප්‍රියතාවය වගේම ප්‍රශ්නගත දේවල් සෑහෙන්න ඉදිරියට වෙන්න පුළුවන් එක්කම ජනප්‍රියතාවය අඩු වෙලා මිනිසුන්ගේ විශ්වාසය බිඳ වැටෙන ඉතාම දරුණු තැනකට යන ඉදිරි මාස 6 ඉදිරි පල්ලෙහාට යන ඉතාම නරක කාලයක් තමයි ආණ්ඩු කරන අයට තියෙන ප්‍රතිඵලය තියෙනවා. ඒතකොට ඒක ජනතාවටත් යම් ආකාරයකට ජනතාවට ඒක ඍජුවම එල්ල වෙනවා. තමන්ගේ ආර්ථිකය පල්ලෙහාට එනවා, වියදම වැඩි වෙනවා. ඒකම දරුවන් ඒ කියන්නේ ලංකාවේ 2.25 ලක්ෂයක් විතර දරුවන්ගේ ඉතින් මානසික ඒග්‍රතාවයට ඒක ලොකු බලපෑමක් එල්ල කරයි. ඔව් ඒකට අපිට විසඳුමක් අපි මුලින්ම කිව්වා. ඉතින් රාජ මාතාංගේශ්වරී යන්ත්‍රය අපිට ළඟ තියාගන්න හැකියාවක් තියෙනවා නම් ඉතින් මේ වගේ යම් ප්‍රමාණයකට අපිට සහනයක් සැනසීමක් උදා කරගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ওই කාරණා ටික තමයි අපිට කතා කරන්න අවශ්‍යතාවය තිබුණ නිසා ඔබට සිහිපත් කරන්නට අවස්ථාව තිබුණේ මේ රාජ මාතාංගේශ්වරී යන්ත්‍රය. එතකොට වජ්‍රය පිළිබඳව අපි කතා කරා. ඉතින් මේ වගේ ಗುಣපන්න සම්පන්නයෙන් අපි ඔබට අදහස් කිව්වා. ඉතින් අපි සෙල්ලම් පෙරුම සාමිතුමත් එක්කයි අද දවසේදී කතා කරේ. සාමිතුමා එහෙනම් බොහොම ස්තුතියි ආයුබෝවන් ඔබතුමාට කාලය ලබා දුන්නාට. ඉතින් ඊරුවන් සරණයි මේ කියපු කාරණා පිළිබඳව ඔබ හිතන්න අධ්‍යයනය කරන්න. ඉතින් කමෙන්ට් එකක් විදිහට ඔබට යොමු කරන්න පුළුවන් අපි මේ කියන කාරණා වලින් ඔබ ලබපු අත්දැකීම්. ඉතින් ඒ සම්බන්ධතා ඒ විදිහට ගොඩනගා ගන්න කියන මතක් කිරීමත් එක්ක අපි වැඩසටහන අවසන් කරනවා. හැම දිනකටම යහපත් හෙට දවසක්.